මේ ලෝකේ තියෙනවා අති භයානක ආයුධ හතරක්. ඒ ආයුධ හතරේ පළවෙනි එක තමයි ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ වජ්‍රායුධය. දැන් ආලෝක මධ්‍යම රාත්‍රිය දක්වාම උත්සාහ කරලා තියෙන භාග්‍යතුන් වහන්සේට කරදර කරන දැන් මැදියමක් පහුවෙන්න එනවා තවම බැරි වුණා. ඊට පස්සේ තමයි තීරණය කරන්නේ මේ ආයුධය පාවිච්චි කරන්න. ආයුධ හතරේ පළවෙනි එක ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ වජ්‍රායුධය. කොයිතරම් භයානක අවියක් කියලා කියනවද? දාලා ගැහුවොත් එහෙම යොදුන් 1,68,000ක් උසයි කියලා සඳහන් කරනවා මහමේරු පර්වතය. ඉතින් මේ සාමාන්‍ය කෙනෙකුට මහමේරුව පේන්නේ නැහැ. එහෙම කියහම දන්නේ නැති කෙනෙක් හිතන්න පුළුවන් මේ ලෝකේ මේ තරම් මිනිස්සු ඇවිදිනකොට මේ තරම් විද්‍යාව දියුණු වෙලා මේ තරම් දේවල් හොයනකොට තාම මහමේරුව හම්බුන්නේ නැත්තේ ඇයි කියලා. මහමේරුව අපි වගේ අයට පේන්නේ නැහැ. කාටද මහමේරු පර්වතය පේන්නේ? මහමේරු පර්වතය පේන්නේ අභිඥාලාභීන්ට විතරයි. මේ ධර්මයේ සඳහන් කරන මහමේරු පර්වතයක් හැබෑවටම තියෙනවද? ඔබට සැකයක් තියෙනවා නම් ඒක තහවුරු කරන්නම නම් ඕනේ ඔබත් වීරිය වඩන්න අභිඥා ලබන්න. අද බැරිද ඒක? පුළුවන්. සම්දිත්තිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ. මේ ධර්මය සාන්දෘෂ්ටිකයි. එදා විතරක් නෙමෙයි මේකේ ප්‍රතිඵල තිබුණේ අදත් එහෙම්මමයි හෙටත් එහෙම්ම ඵල සහිතයි. ඒ නිසා සාන්දෘෂ්ටිකයි. අකාලිකයි. කාලයක් තියනවද ඵල ලබන්න? නෑ. අතීත වර්තමාන අනාගත කියලා කාලයක් නෑ. ඕනම කාලෙක මේ ධර්මයේ ඵල සහිතයි. ඒහිපස්සිකෝ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ධර්මයේ තුලට එන්න ඕනේ. ධර්මයේ තුලට ඇවිල්ලා බලන්න ඕනේ මේ කියන දේවල් මොනවද කියලා. පිටපැත්තේ ඉඳලා ඒක කරන්න බෑ. මේ ධම්සභා මණ්ඩපය ඇතුලේ මොනවද වෙන්නේ? කවුද ඉන්නේ? ඉන්න අය කොහොමද ඉඳගෙන ඉන්නේ? ඒක ඇතුලේ තියෙන උපකරණ මොනවද කියලා මේක ඇතුලට කවදාවත් ආපු නැති කෙනෙකුට එළියේ ඉඳලා නිගමනය කරන්න බෑ. ඇතුලට ආපු කෙනෙක් තමයි ඒක නිගමනය කරන්නේ මෙහෙම තැනක්. එහෙනම් ධර්මයේ තුලට ආපු කෙනෙකුට විතරයි ධර්මය කියන්නේ මොකද්ද කියලා හරියටම දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඒහිපස්සික ඇවිල්ලා බලන්න කියලා සඳහන් කළා. ඔබත් මේ ජීවිතේ අභිඥා ලැබුවොත් ඔබටත් මේ සත්‍ය සිදුවීම දකින්න මේ පර්වත රාජ්‍යය දැක ගන්න පුළුවන් වෙනවා. හැබැයි හිමාලය දැක ගන්නත් පුළුවන් වෙනවා අභිඥාවක් තිබුණොත්. හැබැයි හිමාලය අද ඔය අපිට පේන හිමාලය නෙමෙයි. හැබැයි හිමාලය ඕක නෙමෙයි. ඔය අපි දකින්නේ හිමාලය ආවට. හිමාලේ මුල. හැබැයි හිමාලයේ තින්නේ ඔయిత උඩ. ඒක අපිට පේන්නේ නැහැ. හිමාලයේ උඩ තමයි අනවතප්ත විල තියෙන්නේ. ඒ හිමාලයේ උඩ තමයි චද්දන්ත විල තියෙන්නේ. ඒ හිමාලයේ තමයි කුණාල පොකුණ තියෙන්නේ. ඒ හිමාලයේ උඩ තමයි රන් රිදී පර්වත තියෙන්නේ. මැණික් පර්වත තියෙන්නේ. ඔය හිමාලයේ උඩ. නමුත් අද ධර්මයෙන් මේ රිදී පර්වත, රත්තරන් පර්වත, මැණික් පර්වත ගැන කියනකොට අපිට ධර්මයේ සැකසහිත වෙනවා මේ බුද්ධ ආගමේ සුරංගනා කතා ගැන කතා තියෙනවද කියලා. බුදුදහම ඇතුලේ සුරංගනා කතා නැහැ. බුදුදහම ඇතුලේ වෙන කාගේවත් අදහසුත් නැහැ. සැබෑ නිර්මල ධර්ම රත්නයේ ඇතුලේ තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ අදහස පමණයි. භාග්‍යතුන් වහන්සේගේ අදහස කියන්නේ මොකද්ද? මේ 84000ක් ධර්මස්කන්ධය කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ භාවනා අධ්‍යක්ීමයි. එයයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. ඒ තුල වෙන කාගේවත් ධර්මයක් නැහැ. එහෙමනම් මහමේරුව පිළිබඳව දේශනාව කරන්නේ බුදුරජාණන් වහන්සේ. කොයිතරම් උසයිද පර්වත රාජයා? යදුන් 1,68,000ක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මෙන්න මේ ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ වජ්‍රායුධය මේ පර්වත රාජයාගේ මුදුනින් ගැහුවොත් යදුන් 1,68,000ම කපාගෙන පතුලට ගමන් කරනවා කියලා සඳහන් කරනවා. ඒ තරම්ම භයානක ආයුධයක්. තව්තිසාව කියන්නේ ශක්‍ර දෙවියන්ගේ දිව්‍ය ලෝකේ. චාතුන් මහරජිකයයි තාවතින්සියයි උන්වහන්සේගේ අනසක පවතින දිව්‍ය ලෝක දෙක.
ඒකනේ අපි කියන්නේ දෙදෙව් ලෝකයට අධිපති සක්දෙවිඳු කියලා. මේ දිව්‍ය ලෝක දෙකට තමයි අධිපති. උන්වහන්සේ වැඩ ඉන්නේ තව්තිසාවේ. නිරන්තරයෙන් අසුරයෝ යනවා කරදර කරන්න. නිරන්තරයෙන් දෙවියෝ සූරයයි අසුරයයි අතර යුද්ධ පවතිනවානේ. ඒ නිසා අසුරයෝ යනවා. හැබැයි අසුරයෝ පුදුම බයයි සක්දෙවිඳුට. සඳහන් කරනවා මේ දිව්‍ය ලෝකේ සක්‍ර භවන වටේම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ ප්‍රතිමා හදලා අතට වජ්‍රායුධය දීලා තියෙන පිළිරුවවල් තියෙන්නේ. අසුරයෝ ළඟට එනකොටම එනේන පැත්තෙන් පේන්නේ සක්දේවිඳු වජ්‍රායුධය අරන් එළියට වෙලා ඉන්නවා වගේ. ඒ නිසා එහෙම්මම ආපහු දුවගෙනම යනවා කියලා සඳහන් කරනවා මහා සමය ආදී සූත්‍රවල ඒ වගේ කරුණු සඳහන් කරනවා යන්නම යනවා අසුර භවන දක්වාමයි. ආපහු බලන්නේ අසුර භවනටම ගිහිල්ලා තමයි පස්ස බලනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් ඒ තරම් මේ ආයුධය ආරක්ෂාව සඳහා පාවිච්චි කරන ලෝකේ තියෙන අති භයානකම ආයුධ වලින් එකක්. යොදුන් 1,68,000ක් කියලා කියහම සතපුම් ලක්ෂ කීයක්ද කියන කාරණාව වෙනම හොයලා බලන්න ඕනේ. දෙවැනි ආයුධය තමයි ගදායුධය. මොකද්ද මේ ගදායුධය කියලා කියන්නේ? ගදායුධයේ තියෙන වෙසමුණි රජුගේ ගාව. යක්ෂයන්ට අධිපති. වෙසමුණි රජුගේ ගාව තමයි මේ ගදායුධය තියෙන්නේ. එහෙනම් සඳහන් කරනවා මොකද්ද ගදායුධයේ කොහොම එකක්ද මේ කෙටි පොළු කෑල්ලක් වගේ එකක් කියලා. සමහරලාට අර පොලිසිය මහතුරු ගාව තියෙනවා කෙටි පොල්ලක්. අපි ඒකට කියන බැටම් පොල්ලක් කියලා. ආන් ඒ වගේ ආයුධයක් තමයි මේ ගදායුධය. වෙසමුණි රජුරවන්ට කේන්ති ගිහිලා දාලා ගැහුවොත් නොඑක් සිය දහස් ගණන් කුම්භාණ්ඩයන්ගේ ඔළුව පළලා ආපහු ආයුධය රජුරු අතට මෙනවා කියලා සඳහන් කරනවා. ඒක ගදායුධය වෙසමුණි රජුරු ගාව තියෙන ආයුධයක්. ඊළඟ ආයුධය පින්නතුනි යම රජුරුවන්ගේ නේත්‍රායුධය. නේත්‍රායුධය කියලා කියන්නේ ඇහැ. ඇහැක් ඒක. යම රජුරුවන්ට කේන්ති ඇවිල්ලා මේ ඇහෙන් බැලුවොත් කේන්තියෙන් කුම්භාණ්ඩ ආදී සත්තු හරියට දවස පුරාම රත් වෙච්ච යකඩ කබලක් උඩට තල දැම්මොත් කොහොම පුපුරයිද මේගොල්ලෝ එහෙම පුපුරනවා කියනවා කේන්ති මේ එහෙම බැලුවොත්. ඒ තරම් භයානකයි ඒ ඇහැ. ඒ නිසා ඒකට කියනවා නේත්‍රායුධය කියලා. හතරවෙනි එක තමයි ආලෝක යක්ෂයා සතු දෘශ්‍යායුධය. එතකොට ලෝකයේ අති භයානක ආයුධ හතරයි තියෙන්නේ. ඒ ආයුධ හතරින් එකක් තියෙන්නේ ආලෝක ගාව. ඒකෙන් වැටහෙනවා ආලෝක කොහොම කෙනෙක්ද කියන වග. ආලෝකගේ දෘශ්‍යායුධය. සඳහන් කරනවා අහසට දැම්මොත්. දෘශ්‍යායුධය අහසට දැම්මොත් 12 අවුරුද්දකට වහින්නේ නැහැ කියලා. අහස වේලෙන තරම්. අවුරුදු 12ක් යනකම් වැස්ස මාත්‍රයක් වැටෙන්නේ නැහැ. මහ පොළොවට දැම්මොත් ගස් කොළන් සේරම වේලෙනවා කියලා සඳහන් කරනවා. මුහුදට දැම්මොත් මුහුද හිඳෙනවා කියලා සඳහන් කරනවා. නේත්‍රායුධයෙන් මහමේරු පර්වතයට දාලා ගැහුවොත් සඳහන් කරනවා මහමේරු පර්වතේ කුඩු වෙනවා කියලා. ඒ තරම්ම භයානකයි මේ දෘශ්‍යායුධය.